ටික වෙලාවක් මෙහෙම කිව්වොත් මෙතන මහා යුද්ධයක් හටගෙන මගේ පිය රජතුමා මහා වියවුලකට පත් වෙයි. හොඳම වැඩේ මම මේ හැමෝම වෙනුවෙන් මෙතනින් ඉවත් වෙලා යනවා. අම්බපාලි කුමක් කළ යුතුදැයි කල්පනා කළා. කෝලාහලයේ සංසිඳුවන්න විනිසුරුවන්ටද මැදිහත් වෙන්න සිද්ධ වුණා. අවසානයේ සිදු වූයේ අම්බපාලිය හැම දෙනාටම අයිතිවීමයි. එනම් නගර සෝබිනියක් ලෙස ඇය නම් කෙරුණා. ඇගේ රූමත්කම නිසා ඇය බොහෝ මුදල් රැස් කළා. රජගහනුවර බිම්බිසාර රජුට දාව ඇයට දරුවෙකුත් බිහි වුණා. මොන හේතුවක් නිසා මට මේ වගේ ජීවිතයක් උදා වුණාද හිතාගන්න බෑ. අගනා රූප සම්පත්තියක් ඒ කාලෙ තිබුණට දැන් ටික ටික මාව වෙනස් වෙලා. විහාරයට ගිහින් හැංගිලා වගේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඒ බණ ටික ඇහුවට පස්සේ මට මොකක්ද අමුත්තක් දැනෙනවා. මේ අඹවනේ ලස්සන ආරාමයක් හදලා උන්වහන්සේට පූජා කරන්න ආසයි. ඒත් උන්වහන්සේ මං වගේ කෙනෙකුගේ ආරාමයක් බාරගනීද? මගේ පුත් කුමාරයාත් මෙහෙම ඉඳලා බෑ. මට හිතාගන්න බෑ මොනව කරන්නද කියලා. මේක මහා කාලකන්ණි ජීවිතයක්. අම්බපාලි නම් වූ ඒ නගර සෝබිනියගේ පුතා විමල කොණ්ඩඤ්ඤ නමින් භාග්‍යවතුන් වහන්සේ ළඟ පැවිදි වී ටික කලකින් ජීවිතයේ උතුම්ම සැපත වන අර්හත් තත්වයටද පත් වුණා. අම්බපාලියද නොබෝ කලකින්ම තමා සිටි අඹවනයේ අගනා විහාරයක් කරවා භාග්‍යවතුන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට පූජා කළා. ඒ විතරක් නොවේ, තම පුත් විමල කොණ්ඩඤ්ඤ තෙරුන්ගෙන්ම බණාසා පැවිදි වී අර්හත්වයට පත් වූ උතුම් රහත් තෙරණියක් බවට පත් වුණා. එසේ නිර්වාණ සුවයෙන් පසුවන අම්බපාලි තෙරණින් වහන්සේ භික්ෂුණීන් සමග පිළිසඳරේ යෙදෙමින් උන්වහන්සේගේ අතීත භවයන් පිළිබඳ పూర్ව ජාති ස්මරණය කරන නුවණින් විමසා මෙසේ වදාළහ. පින්වත් භික්ෂුණියනි, තෙරණීන් වහන්ස, හරිම අලංකාර රෝසපුවකින් යුක්ත වූ මම සමාජ විරෝධීව නරකට හැසිරෙමින් ජීවත් වුණත් දැන්නම් අබමල් රේණුක තරම්වත් කිලිටක් මගේ හිතෙත් ශරීරයත් නැහැ පින්වත් භික්ෂුණී. ඉතින් ඒ තරම් රෝසපුවක් ඇති ඔබ රජපෞලක ඉඳලත් ඔය වගේ හැසිරුණේ? ඒක තමයි සසරේ කළ පව මම කටවරද්දාගත්තා. ආර්ය වූ උතුමන්ව මට හඳුනාගන්න බැරි වුණා.
සුළු කාරණයකට මම ද්වේෂ සිතක් ඇති කරගත්තා. මාත්තිම් පර පතල වැරද්දක් වුණා. කුමක්දේ අකුසලේ? පෙර ජීවිතයක මීට ආත්ම භව ගණනකට කලින් සිකී බුදුරජාණන් වහන්සේ පහළ වුණා. එතකොට ඔබ කළ පවකුමක්ද? එදා පෝය දිනයක් සෑමලුව හොඳින් ඇමදා පිරිසිදු කළා. වැලි මළුවේ ලස්සනට රටා දැම්මා. හදිසියේම එක් තෙරණියකට කිවිසුමක් ගියා. ඒ කිවිසුම යද්දී ඒ තෙරණියකින් සෙම සොටු මළුවට වැටුණා. මට හොඳට ඕම තරහ ගියා. මම තරහින් ඇසුවා කවුරුද මේ ගණිකාව මේ මළුව කිලිට කරපු කියලා. එතන හිටියේ අරහත්වයට පත් වූ භික්ෂුණියක්. ඉතින් මං හිම කීවට හොඳට සිල් ගත්තා. භාවනා කළා. ඒ නිසා මං ප්‍රාර්ථනා කළා මේ දුක් ඇති සසරෙහි මව් කුසක යලි නොයිපිත ඕපපාතිකව ඉබේ පහළවන ක්‍රමයට ඉපදුනාට කමක් නෑ කියලා. ඔහු මං එහෙම තමයි ප්‍රසිද්ධ වුණේ. ඒත් මං මේ රාජ උද්‍යානයේ අඹ ගසක් යට ඕපපාතිකවයි බිහිවුණේ. ඒ නිසා පින්වත් භික්ෂුණී, දැන හෝ නොදැන නරක වචන නරක වැඩ කරන්න එපා. ඒව පව් කෙදිනක හෝ පල දෙනවමයි. එසේ දෙරණීන් වහන්ස. එහෙත් දැන්නන් නැවත මට එහෙම සිද්ධ වෙන්නේ නැහැ. මේ මගේ අන්තිමාත්මයයි. සමිදු කරුණාව පාමුලා නිමාවිය මෙසේ සසරේ ගිනිලන දවාවනසන මායාවවන් සිතේ අඳුර තව නැත නිමල සිතිවිලි පිවිදි පියුමක්ම් ලෙසේ අම්බ පාලියේ අම්බ පාලියේ නිමාවිය නිමාවිය මෙසේ අනවරත සසරක රුදුරුදු